Amo ni handa wendo ni. Abi balamu. Kiye dawse dunnu වැඩ. අද දවසේ එනකොට කොහොමද කියලා. විතරට කරේ නෑ. හැමෝම ලියලා ඇති කියලා මම විශ්වාස කරනවා. හොඳයි. ගම් බලන්න. बागेन लीला दियन बागेन बागया क्लियर lampu තෙල් ඉවර වුණා ඊට පස්සේ අම්මා lampu තෙල් ගේන්න කියලා කියා මුදලාලි දීලා නෑ හෙට එනකොට ලියවෙයිනේ ඊළඟ එක්කෙනා ගමු බලන්න Oh, ලියලා නෑනේ යන්න බැරි වුණා ගුරුතුමනි හේතුව මගේ තාත්තට අංශ භාගය දීලා ඉන්නේ ඉතින් තාත්තගේ වැඩත් කරගෙන ගෙදර වැඩත් කරගෙන මේ ඔක්කොම කරද්දි මට ඉස්කෝලේ වැඩ කරන්න වෙලාවක් නැහැ ගුරුතුමනි. අර ගෙවල් ගානේ තීර විකුණන්නේ. ඔව්. ඒ අපේ අම්මා. දරුවෝ ජීවිතේ කියන්නේම ප්‍රශ්න පත්‍රයක්. අභියෝග වලින් පිරිච්ච එකක්. මේ ඔක්කොම ජයගෙන අධ්‍යාපනයට මුල් තැන දුන්නොත් තමාගේ අනාගතයට අංශභාගය හැදෙන්නේ නැහැ. හොඳයි ඊළඟ එක්කෙනා. නෝන අපිට තමයි නෑ දරුවෝ මේ පොත ඉවර වෙලානේ. ඔව් ගුරුතුමනි පොත ඉවර වුණා. ඉතින් ගන්න ඕනේ. අලුත් පොතක් ගන්න අම්මා ගාව සල්ලි තිබ්බේ නෑ. හෙට ගේන්නම් ගුරුතුමනි. මොනවද සල්ලිද පොතද? ඉඳාගෙන එන්නම්. ලියවෙයි නේද? ලියවෙයි. ඔව් මම එහෙම විශ්වාස කරනවා. ආඩිනෝ. ඉස්කෝලේට ගියපු ගමන් මම වැටි ඉවර කරා. හොඳයි. අම්මා හොඳින් ඉන්නවද? තාත්තා මොනවද ඒ දෙන්න කරන්නේ? කවුලේ අය කවුද ඉන්නේ? හොඳයි. වැඩත් පිළිවෙලයි. දෙනත් පිළිවෙලයි. හොඳයි. අනාගතේ පෙර නිමිති පොත දැක්කාම පේනවා. ප්‍රශ්නේ තියෙන්නේ අකණ්ඩවම ඉස්සරහට මේ වැඩේ කෙරෙයිද කියලා. කෙරෙයිද? හරි. කොහොමදයි? වාඩි. පොදේනවා බලන්න තමාගේ පොත. ගුරුතුමනි මං ඊ ආවේ නෑනේ.
ඒ මොකද? අපේ අම්මට අමාරු වෙලා මේ ගන්න ගියා මාත්‍යා. තමයි කියන්නේ ඇත්තමද? එහෙමයි ගුරුතුමනි. තමයි. පොරංගා මගෙන් අහන්නකෝ. ගෙදර අයිමු නොයත් එක. ඔබතුමා දන්නේ අමාගේ. අයියර් සෝම් පිටිය එහා පැත්තේ තිබුණු ඔව් ගුරුතුමනි. එහා පැත්තේ කඩේකුත් තියෙනව නේද? කඩේ ගැනත් ආරංචියක් තියෙනවා මට. එතකොට එක ලියවෙයි කියලා හිතනවා. හොඳයි. හරි.